තවත් සුපිරිම ෆිල්ම් එකක් ගැන තමයි අද මේ කතා කරන්න යන්නේ. ඒ තමයි කර්තව්‍යා. නම ඇහුව ගමන්ම ඔයාලට තේරෙනවනේ මේකේ ප්‍රධාන තේමාව යුතුයකම කියන එක කියලා. ඇක්ෂන්, ඩ්‍රාමා සහ ත්‍රිලර් කියන ශානරයන්ට කැමති අයට නම් මේක අනිවාර්යෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්. මේ කතාව ගෙතෙන්නේ තමන්ගේ රාජකාරියට නැතහොත් තමන්ගේ ලේ බැඳීමද? ජම්ලි පොලිසියේ ස්ථානාධිපති පවන් 40 වෙනි උපන්දිනයදා මුහුණ දෙන්නේ මෙතෙක් ඔගේ වෘත්තීය ජීවිතයේ පැමිණි දරුණුතම අරුබුදයටයි. දේශපාලනික හා ආගමික බලයක් සහිත ආනන්ද් ශ්‍රීනම් පුට්කලයාගේ ආශ්‍රමයේ සිදුවන ළමා අතුරුදහන් වීම ගැන විමර්ශනය කළ රීමා දත්තා නම් මාධ්‍යවේදිනිය පවන්ගේ රැකවරණය මැදදීම වෙඩි තබා ඝාතනයට ලක්වේ. මේ අතර පවන්ගේ සහෝදරයා වන දීපක් කුලයෙන් අඩුයයි සම්මත තරුණියක සමග පලා යාම නිසා ග්‍රාම සේවා ප්‍රධානියා වන ඔවුන්ගේ පියාගේ දැඩි කෝපයට මුල ඉඳන් අග වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව ඊළඟට මොකද වෙන්නේ කියන කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් විදිහට තිර රචනය ලියලා තියෙනවා. අධ්‍යක්ෂක පුල්කිත්, නිෂ්පාදක ගෞරි ખાન, නිෂ්පාදන සමාගමක් වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් මගින්. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.